සුබ උදෑසනක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් ඔන්න ඉතින් අදත් ලස්සන පැකේජ් එකක් අරන් ආවා. ඔයාලට ආසයි නම් ඔයාලගේ අතේ තියෙන මුදලට ගැලපෙනවා නම් මේ ලස්සන පැකේජ් එක ඔයාලට ගන්න පුළුවන් මගෙන්. ඉතින් බලමු අපි මොනවාද මේ පැකේජ් එකේ තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති. මෙන්න මෙයා හරියම ලස්සන ෆ්ලෑෂ් එකක්. සුදු පාට මලේ තමයි මෙන්න මේ විදිහට ෆ්ලෑෂ් එක වැටිලා තියෙන්නේ. මෙයා ශිබෝරියක්. ශිබෝරි ෆ්ලෑෂ් එකක් තමයි මෙන්න මේ විදිහ. හරියම ලස්සනයි. තාම පිපිලා නෑ. මම පිපුණාමත් ඔයාලට පෙන්නන්නම්. මෙයාගේ මලක් හැදෙනකන් තමයි මම හිටියේ පැකේජ් එකකට දෙන්න. හැබැයි මෙයා නෙමෙයි මේ තියෙන්නේ කට් කරපු එකක්. මෙයාගේ පැල දෙකක් එක්ක ලස්සනට තියෙනවා. එන්න එයාගෙම මෙන්න මේ විදිහේ හරිම ලස්සන අලුත් දැල්ලක් දාලා තියෙන හොඳින් මුල් ඇදලා තියෙන ඔයාලට පේනවා ඇති මුල් ඇදලා තියෙනවා. මෙන්න මේ විදිහේ ලස්සන ලොකුම කොළ තියෙන කොළ හතරක් එක්ක මෙන්න මෙයා ඉන්නවා ඒ පැකේජ් එකේ. ඉතින් හරිම ලස්සන මෙන්න මෙයාව ඔයාට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එයා ඉන්නේ. පෙන්නන්නත් බෑ මට මේ බලන්නකෝ එක්තරම් ලොකුයි හරිම ලස්සනයි මෙයා. ඉතින් ලොකු මල් හැදෙන ශිබෝරි ෆ්ලෑෂ් එකක් තමයි මෙයාව ලස්සන එක්කෙනාව ඔයාලට මම දෙනවා. ඉතින් টপ කට් එකක් සීසන් කරපු එකක් තමයි හොඳට සීසන් වෙලා ඉන්නේ. සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ගන්නකොට টপ කට් සීසන් වගේ ගත්තාම ඒ විදිහෙම මලක් තමයි හැදෙන්නේ කියලා මම දන්න විදිහට නම් එහෙමයි. ඉතින් මේ විදිහේ ලස්සන টপ කට් සීසන් එකක් තමයි තියෙන්නේ. ලස්සන මගේ අතටත් වැඩි ලොකු කොළ හැදෙන මෙන්න මෙයාගේ ශිබෝරි මේ ෆ්ලෑෂ් එකේ ලස්සන එක්කෙනෙක් තමයි ඉන්නවට පේනවා ඇති නේද මේ මෙතනව පේනවා ඇති කියලා. හරියම ලස්සනයි. මෙයා බයි වෙලා තමයි හැවෙත් තියෙන්නේ මල මෙදාසරේ. ඉතින් කොළ පාටින් බයි වෙලා තියෙනවා. ඒකේ ලස්සනට සුදු පාට මලේ ලස්සනට ඩොට් ටික වැටිලා තිනවා. හරිම ලස්සනයි. ඔන්න ඉතින් එයා ඉන්නවා මේ පැකේජ් එකට. ඒත් එක්කම මෙන්න මේ විදිහේ ෆ්ලේම් අලුතින් ආපු වර්ගයක් මෙන්න මේ විදිහේ පැල ගොඩකුත් එක්ක ෆ්ලේම් එක්කෙනෙක් ඉන්නවා මෙන්න මේ පැකේජ් එකට. මේ බලන්නකො චූටි පැල ගොඩක් තියෙනවා. මේකේ තියෙන විදිහට මම කියන්නම්. ඔයාලත් ගණන් කරන්නකො 1 2 3 4 5යි 6යි 7යි 8යි. ඔව් පැල 8කුත් එක්ක වටට පැල 8කුත් එක්ක ලස්සන ෆ්ලේම් එක්කෙනෙක් ඉන්නවා මල් 4ක් එක්ක. ලස්සනට දළු කොළ දාලා මල් 4ක් එක්ක ෆ්ලේම් එක්කෙනෙක් ඉන්නවා. කට් කරගන්නත් පුළුවන්. හැබැයි මම කට් කරන්නේ නැහැ. තාමත් කට් නොකර තියන් ඉන්නේ. මෙයාගේ පැල ටික අපරාධේ ඒ නිසායි. ඉතින් මේ විදිහේ ලස්සන කොළ ගොඩක් එක්ක හරිම ලස්සන ෆ්ලේම් එක්කෙනෙක් ඉන්නවා. අල් පේනවා ඇති පැල ටික. පැලම 8ක් තියෙනවා. ගහ ඔයාලට නිකන් වගේ ඇත්තටම හරි ලස්සන පඳුරක්. ෆ්ලේම් පඳුරක් කිව්වොත් හරිම ලස්සනයි. ඉතින් එන්නේ එයත් එක්ක මෙන්න මේ ෆ්ලේම් එකයි මෙන්න මේ ශිබෝරියෙන් ලස්සන පැලයක් තියෙනවා ඔයාලට. টপ කට් සීසන් එකක් කියලානේ දෙන්න ඕනේ නේ. නැත්නම් ඔයාලා බලයි ගෙනී ගත්තට පස්සේ මොකද්ද මේවල තියෙන්නේ කයලිය වලද එහෙම නෑ. හොඳට සීසන් වෙච්ච එකක්. මෙයාගේ මේ මම මේ ගහෙන් අල්ලන් ඉන්නේ වල් පේනවා ඇති. ඉතින් ඔය ඒ ඇල්ලුවත් ගැලවෙන්නේ හොඳට සීසන් වෙලා තියෙන. ඉතින් එයාලා දෙන්නව ඔයාට මං දෙනවාද රුපියල් 5500න්. ඉතින් ඕන කෙනෙක් ඉන්නවනම් මේ ශිබෝරියයි ෆ්ලේම් එකයි මං හිතන්නේ 5500 කියන උඩින්ම වාසි ඒ ගන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවනම් එක්කෙනාටයි දෙන්න පුළුවන් ශිබෝරියෙන්. ඉතින් ඉක්මනින් කතා කරන්න 076යි 02යි 36යි 837 මගේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. හෙට දවසේ courier කරන්න පුළුවන්. හෙට ඉඳන් courier ආයේ වැඩ කරනවා. ඉතින් ඉක්මනින් කතා කරලා ඔයාලගේ පැකේජ් එක වෙන් කරගන්න. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ගොඩක් ස්තුතියි. සුබ දවසක්.